මට තවමත් බිය දැනෙනවා සිටුතුමනි. අපත් බිය නොවුනහම නොවෙයි. දැන් නම් වටපිටාව සංසුන් බවයි හැඟෙන්නේ. මාරයා පරාජිතව පසුබැස්සා. බෑනනුවනේ. දැන් නම් පහන් වෙන්න ආසන්නයි. තුදුස්වක සඳ බැස ගොස් තිබුණත් පිරතික අහස ආලෝකයෙන් බැබලෙනවා. තවමත් දෙවි දේවතාවුන් තවුසානන්ට හරසර දැක්වීමට එක් රැස් වෙනවා. ආචාර්යනි අප මේ ආවරින් උන්වහන්සේ බැහැ දැකීමට යාම සුදුසුද? නදියට බැස පවිත්‍ර වී යාමෙහි වරදක් නෑ. වෘක්ෂ දේවතාවුන් වහන්සේ ඔබලාට තවුසානන් වෙත යාමට මේ සුදුසු කාලය නොවේ. අපගේ අභිලාෂය ඔබ වහන්සේ පැවසීම විස්මයට කරුණක් දේවතාවුන් වහන්ස. සිතානෙනි, මහා පොළොවට මුල් ලැබුණු වෘක්ෂයන්ට අධිග්‍රහිතව මහා පොළොවේ වෙසෙන්නන්ගෙන් බලිපුද ලබන අපට මනුෂ්‍ය හැඟීම් සැනකින් වටහා ගත හැකි. එහෙමයි දේවතාවුන් වහන්ස. මොනවා මහ පොළොව කම්පා වුණා නේද? සැබවින්ම විස්මයජනකයි. දහසක් අකුණු ආලෝකය එක් වරම මගේ දැස්ස තවමත් නිලංකාරයි. ස්වාමිනී, මෙය නම් සැබවින්ම අසම සම සංසිද්ධියක සුබ නිමිති බවයි පෙනෙන්නේ. මේ සියල්ලෙන් විද්‍යමාන වන්නේ සිද්ධාර්ථ තවුසානන්ගේ අභිප්‍රායෙහි අර්ථ සිද්ධිය පූර්ණිය වූ බවයි. මට එය ඒකාන්තයි. හුදෙක් තම විමුක්තිය සඳහා පමණක් නොව දෙව් මිනිස් බොහෝ දෙනාගේ හිතසුව පිණිස, යහපත පිණිස කාලාන්තරයක් වෙහෙසගෙන ඒ මහා පුරුෂයාණන් පසක් කළ සත්‍ය ධර්මය ශ්‍රවණය කිරීමට යථා කල්හි සැමට හැකිවනු ඇත. අප මහා බෝධිසත්වයන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අද වැනි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක සියලු කෙලෙසුන් විද්වංසනය කරමින් මෙසේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළසේක. කොයිතරම් අසිරියක්, කොයිතරම් විශ්මයක්, කොයිතරම් දෙවි දේවතාවුන් වැඩපු මොහොතක් වෙන්නේ නැද්ද මොහොත. සාදු සාදු සාදු. ගෞතම බෝධිසත්වයාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙන මේ චමත්කාර මොහොත මේ විදිහට වචන කරන්න ලැබුණු එකත් සමීරටයි මටයි ලැබුණු පිනක් හැටියටයි අපිට හිතෙන්නේ. මට හිතෙනවා තරංගා, මේ ලෝකයේ මෙතෙක් පහළ වූ හරි ඉදිරියට පහළ වෙන්න ඉන්න හරි කිසිම සංනිවේදිකාවකට සංනිවේදකයෙකුට වචන නැතුව ඇති මේ අසිරිය කියන්නේ. ඔව් දෙයනේ. ඒ තරම් මහා අසිරියක් තමයි අද අපි සංසාර කතන්දරත් එක්ක ඔබත් එක්ක බෙදාගත්තේ. ඔව්, අපිත් හිතින් කිරිපුඩි දාණයට සම්මාදන් වුණා වගේ හැඟීමක් නේද තියෙන්නේ. අනිවාර්යයෙන්ම අපිත් සුජාතාවගේ ඒ සිටු නිවස ළඟ ඉඳලා ඈතින් බුද්ධ ගයාව දිහා බලන් හිටියා කියලා මට හිතෙනවා. ඔව් සමීර, මට ඕනේ තව ටිකක් ඒ බුද්ධ ගයා පරිශ්‍රය දිහා බලන් ඉන්න. එහෙනම් අපි අදට නවතිනවා. මං තරංගා. මම සමීර. කවදත් අලුත් කාගෙත් නෙත්